අද මම මගේ මුළු ජීවිත කාලෙටම ඔයාට නොකිය ගමනක් ගියා තේනවල. ඒ වැලිෂෙල්ට යන්න හම්බෙන්න. මේ ගෙදරට මේ තරම් ලක්ෂ ගණන් වලින් වියදම් කරන ඔයා මොකද තේනවල මේ ගෙදරට කරලා තියෙන වැරද්ද? වැරද්දක් වුණා පර්ණ. ඒත් ඒ වරද හින්දා ඔයාටවත් මගේ දරුවෝ දෙන්නටත් අපමණ රේණුක තරම්වත් බලපෑමක් වුණේ නැහැ. එහෙම බලපෑමක් නොවුන නම් මමයි මගේ දරුවෝ දෙන්න අද මේ තත්ත්වයටපත් වෙනවද තේනවද? අම්මා කෑනු ගහ ඉන්නකෝ. එච්චර කාලයක් අපි නොදුනවත් අපි වෙනුවෙන් වියපෑදම් කරේ මහත්තයාද? මහත්තයා එහෙම කළේ මොකටද වන්දි ගෙවන්නද? මම ඒ හැම දෙයක්ම කළේ ගගන වෙනුවෙන්. ඔයා අනුවා සම්බෙන්න හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා කියලා ප්‍රියංගතා මට කෝල් කරද්දී මං හිටියේ රංජන්ගේ බර්ත්ඩේ පාටි එකේ. ඔය ප්‍රියංගතා කියන්නේ අනේ මට ඇතුළට ගිහපු කිසි දෙයක් ඇහුන්නේ නැහැ. මේ අපේ මේ බිනාලා පිස්සු කරනවානේ. අපරණට අමාරු වෙලා සවුත් වෙස්ට් එකට ඇඩ්මිට් කරලා තියෙනවර. ඔයා ඉක්මනට එනවද? අනේ ප්ලීස් ප්‍රියංගතා. ඔයා අපරණ ගාම ඉන්න. මං ඉක්මනට එනවා. ඕකේ ඕකේ. බෙනා මේ ඉක්මනට වරින්. ඔතන උන්ට කියන්න එපා. ඔව්. අපරණට අමාරුලා මේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඉක්මනට වරින්. ඔතන උන්ට කියන්න එපා. වරින් ඉක්මනට වරින්. ඒ කෝල් එක එන වෙලාවේ මම හිටියේ තනියම වාහනයක් කෙලවන් එන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ඒත් මගේ අවාසනාවට මට ඒක ඒ වෙලාවේ තේරුනේ නැහැ. පොඩ්ඩක් හිමින් යන්කෝ අනේ. නැත්තම් ඒ අපරණට දරුවෝ හම්බ වෙන වෙලාවේ අපිට මේ පොලිස් කූඩුවේ ළඟින්න වෙන්නේ. ඔබ දන්නවනේ කරඩි කැඩෙන්න ගහලා හිටියත් මගේ ඩ්‍රයිවිං ෂුවර් ආ. කෝකටත් සල්මල්ලු වෙන පැත්තෙන් යන්. නැත්තම් කරුමෙට හරි ඉස්සරහා පොලිස් පෝස්ට් එකෙන් නතර කරොත් සුන්නේ අනේ. ඒක ඇත්ත තමයි. කවුද ගෑණියෙක් පාර පයින්නවනේ? දෙයනේ. අර දරුවෙක් කම්බෙන්නේ ගෑණියෙක් නේද? මං කිව්වා එමින් යන් කියලා. දැන් ඉතින් ජීවිත දෙකකට වග කියන්න ඕනේ නේද? එපා. ඔමිටපන්. මං කිව්වනේ ඔබට එමින් යන් කියලා. දැන් ඉතින් බලපන් ජීවිත දෙකකට වග කියන්න එපයි. මේක අහපන්. මේ ඔය එන වාහනේ මේ ගෑණිගේ වගතුක බලාගනි. අපි මෙතනින් මාරු වෙමු.
මේ ආපන් ඔබට තේරෙන්නේ නැද්ද මං කියන එක? උඹේ ගෑණි දරුවෙක් හම්බෙන්නේ අමාරුවෙන්. අපි මෙතන හිටියොත් නොකල වරදකට අපි අහු වෙනවා. යමං. මම මේ කරගත්ත අපරාධේ. මහත්තයා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් අතන අර එනවාද? අප්පලා තව පැනලත් යනවා. අපි මිනිස්සු නිවිට මොන ඔය අපි ওই මිනිස්සු ස්පිරිතාලට දාගෙන යනවා. නෝනාගේ තත්ත්වය කොහොමද දන්නේ නැහනේ මහත්තයා. ඒ කියලා මේක මගහරින්න බෑ නිවිට. දෙයි හාමුදුරුවනේ. සඳා ඒ සිද්ධියෙන් මගේ දරුවා ලෙඩෙක්ුණා මහත්තයෝ. මං 3 අවුරුද්දක් හිටියේ රෝද පුටුවේ. සමාව ඉල්ලලා ගගනගේ ජීවිතේ බාර ගන්නව ඇරෙන්න. මට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා තියෙනවා. ඔයාව එක මොහොතකට හරි සැක කළාට මට සමා වෙන්න සදා. දැන් මටයි තේනුරටයි දරුවෝ දෙන්නෙක් නෙමෙයි. 4 දෙනෙක්. මොනතරම් වියදම් වුණත් මොන රටක ගෙනියන්න වුණත් මං කොහොම හරි ගගනව සනීප කරනවා. තේනුර වෙනුවෙන් මං එයාව සනීප කරනවා. අපේ මහත්තයා තවත් කම්පා වෙන්න ඕනේ නැහැ මහත්තයා. ජීවිතේ එක තැනකදී වැරදුනාට මොකද? මහත්තයාට හෘද සාක්ෂි කියලා දෙයක් තිබුණා. මේ විදියට මේවා විසඳින්නේ ඒකයි. ආගියාලෝ මතකයි. කොහමද නිරේෂ්? එන්නේ ඉන්නවා. හෝල් එකට මං හිතන්නේ. කවුද මෑන්ස් කෙනෙක් කතා කරලා ඔබ හම්බෙන්න ඕන කුරුළු වෙනට එන්න කිව්වේ? කවුද? නමක් නම් කිව්වේ නෑ. සමහර විට සයිඩු බඳින්න ඉන්න එක වෙන්නේ නැති. ඒක වෙන්න බෑ. සයිඩු ගැන කතා කරගන්න තියෙනවා කියලා තමයි එන්න කිව්වේ. එයා ඇරෙන්න වෙන කෙනෙක්ට එහෙම කෝල් එකක් දෙන්න ඕන කමක් නැහැනේ. යම් බලන්න. ඉන්න මාත් එන්න. නිරේෂ් ඉන්නවනේ අම්මා. අම්මා එනකේ තේරුමක් නැහැ. ඉතින් ආන්ටි තාපුවා. තවත් මේවා හංගන්න දෙයක් නැහැ නේ බං. ඔයත් ආවද? අපි සිල් පවාරණ කරලා ගෙදර යමු.
කෝ බං කවුරුත් නැහැනේ. කවුරු හරි අපිට ගේමක් දෙන්න සෙට් කරලා කතා කරත් දන්නේ. සයුරි කමන්න කතා කරන් බලන්න. ඇයි කවුද? හර්ලියා ෆෝන් එකේ සයුරිගේ නම වැටුණාම බොරුවට තරහ වෙලා වගේ කතා කරාට ඔයාගේ හිතට දැනෙන දේ මට තේරෙනවා අසර. ඒ මං වාගේ හොඳම යාළුවා හින්දා. සමහර වෙලාවට මට ආදරයයි යාළුකමයි අතර තියෙන වෙනස තේරුම් ගන්න බැරුව ගියා. මට දැන් ඒක තේරෙනවා අසර. නිරේෂ්ට කමියුනිකේෂන් එකකින් කෝල් එකක් ගත්තේ මම. හොඳ යාළුවෙක්ට හරි වැදගත් දෙයක් කියන්න තියෙනවා. මං ඉන්නේ මේ පේනමානේ. මං එනකන් ඉන්න. මගේ ජීවිතයේ අලුත් තැනකින් අලුත් විදියකට පටන් ගන්න ඕන නම් ඔයා මට කන් දෙන්න ඕනේ සයුරි. ඔයා හැමදාම අනුන්ගේ සතුට වෙනුවෙන් වැඩ කරා. මං වෙනුවෙන් කරපු දෙයක් නෑ. අද ඔයා ඒ දේ කරන්න ඕන. ඔයාගේ ඇස් හරියට කණ්ණාඩියක් වගේ දිලිසෙනවා. ඇත්තමයි. ඔයාගේ ඇස් දෙකෙන් මට මාව පේනවා. ඔය අවුල් වෙච්ච කොණ්ඩේ මගේ ඇස් දෙක දිහා බලලාට හදාගන්න පුළුවන්. ඇස් හරියට කණ්ණාඩියක් වගේ. සයුරි බඳින්න ඉන්න පිරිමි ළමයා කවුද කියලා එයාගේ ඇස් දෙකට එබිල බැලුවොත් ඔයාලට දැක ගන්න පුළුවන්. සයුරිව කසාද බඳින්න වෙන පිරිමි ළමයෙක් ඉන්නවා කියලා එයා ඔයාට කිව්වේ ඔයාගේ අම්මගේ සතුට වෙන්න. ඔයාගේ අම්මා හැම කරේ මගේ සතුට වෙන්න. ගොඩාක් හිතට වද දිදී කල්පනා කරාම මගේ හිතේ සතුට ඔයා ගාව නැහැ කියලා මට දැනුණා හසල. අපි හොඳ යාළුවෝ විතරයි. අනේ පොඩි වැඩක් තියෙනවා. ඉක්මනට වරෙන් මචං කියලා කිව්වම සයුරිය එපා කියද්දිත් ඔයා එනවනම් මට ඒ හොඳටම ඇති.
මගේ ළමයි ඕගොල්ලන්ගේ ළමයිනොයි කවදා හරි අපි වගේ හිතනවා නම් පතනවා නම් මට හොඳ කැමති. ඔය දෙන්න බයික් එක යන්න. නිරේෂ් මායික ගායකයයි. කුඩු කඩන එක පවුවාන. අන්තිම මොහොතේ මට හිතුණා ආන්ටිවත් මේ පවින් ගලවගෙන මාත් මේ පවින් ගැලවෙන්න ඕන කියලා. පොඩ්ඩක් පෝස්ට් එක එහාට මෙහාට උනා විතරයි නේ ආන්ටි. සයිඩ්ලත් මංවත් ආන්ටිගෙන් ඈත් වුණේ නෑනේ. සයිඩ් නෑනේ. Quando